මේ දවස්වල මම බලාගෙන අපි දිනන්නේ නැති සභාවලට මම සල්ලි දෙන්නේ නැහැ කිව්වා කියලා ලොකු ගෝසාවක් තියෙනවා. මම කියන්නේ අපි දිනන්නේ නැති සභාවලට දෙන්නේ නැහැ කියලා නෙවෙයි. මම කියන්නේ මොකටද? මධ්‍යම ආණ්ඩුව නාස්ති නොකර, හොරකම් නොකර, තාමත් වෙහෙස දරලා භාණ්ඩාගාරයට සල්ලි එකතු කරනවා. ලේසි නෑ හොඳේ. හොරකම නැති කරලා, නාස්තිය නැති කරලා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දින සතිපතා අපි එක්රැස් වෙමින්, රේගු දෙපාර්තමේන්තුව සතිපතා අපි අධ්‍යයනය කරමින් සල්ලි ටික ගෙනවා භාණ්ඩාගාරයට. ආර්ය පරිස්සම් කළා සල්ලි ටික ගෙනවා. ගෙනාපුවාම නුවරඑළිය නගර සභාවේ ඉන්න හොරු කණ්ඩායම. අපි ආරෙන් සල්ලි එකතු කරලා මෙහෙට දෙන්න ඕනද? මම කියන්නේ ඕක. මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නැත්නම් නගර සභාව ප්‍රාදේශ සභාව හොරකම් කරන්නේ නැතුව ඉන්න ඕන. වෙන අය අතර ගියොත් මොකද්ද වෙන්නේ? මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ ප්‍රාදේශ සභාව හොරකම් කරනවා. මධ්‍යම ආණ්ඩුව නාස්ති කරන්නේ ප්‍රාදේශ සභාව නාස්ති කරනවා. මධ්‍යම ආණ්ඩුව වැඩ කරනවා ප්‍රාදේශ සභාව කකුලෙන් අදිනවා. එතන මොකද වෙන්නේ? මධ්‍යම ආණ්ඩුව එක්රැස් කරගත්තු සල්ලි දැන හොරකම් කරන්න දෙනවද? දෙන්න ඕනද? නේද ඕකනේ කියන්නේ. අපි කියන්නේ හොරකම් කරන්න දෙන්නේ නැහැ කියලා. ඒතකොට ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ බලයට ආපුවම දෙන්නේ නැහැ කිව්වා කියලා. හරි තමයි. මම කිව්වේ මොකක්ද හරියටම? මධ්‍යම ආණ්ඩුවේ මුදල් ඉතාමත් අර පරිස්සමෙන් එක්රැස් කරගත්තු මුදල් මේ රටේ ජනතාවට අයිති සල්ලි ප්‍රාදේශ සභාවට නගර සභාවට දෙන්නේ නැහැ හොරකම් කරන්න. ඒතකොට ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ දිනුවත් දෙන්නේ නැහැ. ඉතින් කැත හොර හිත තියෙන්නේ හොඳේ. හොර හිත නැත්තම් ඒක එහෙම තේරුම් ගන්නවද? ඒගොල්ලන්ට කියන දෙන්නේ මොකද හරිනම්? අපි හොරකම් කරන්නේත් නැහැ අපිට දෙන්න කියලානේ කියන්න ඕන. එහෙම කියන්නේ නැහැ. ඒගොල්ලෝ ආවම දෙන්නේ නැහැ කිව්වලු මම. හරිද? ඒ නිසා මතක තියාගන්න. දැන් අපිට ඕන මොන වගේ ප්‍රාදේශ සභාවක්ද? මධ්‍යම ආණ්ඩුව වැඩ කරනවා ප්‍රාදේශ සභාවත් වැඩ කරනවා. මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ ප්‍රාදේශ සභාව හොරකම් කරන්නේත් නැහැ. මධ්‍යම ආණ්ඩුව නාස්ති කරන්නේ ප්‍රාදේශ සභාව නාස්ති කරන්නේත් නැහැ. මධ්‍යම ආණ්ඩුව ජනතාව ගැන හිතනවා ප්‍රාදේශ සභාව ජනතාව ගැන හිතනවා. එහෙමනම් දෙන්න තියෙන කාටද? ජාතික ජන බලවේගයට ඔච්චරයි. වෙන කොහෙද දෙන්නේ? එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ ප්‍රාදේශ සභාව හොරකම් කරනවා. මධ්‍යම ආණ්ඩුව නාස්ති කරන්නේ ප්‍රාදේශ සභාව නාස්ති කරනවා. මධ්‍යම ආණ්ඩුව වැඩ කරනවා ප්‍රාදේශ සභාව කකුලෙන් අදිනවා. මධ්‍යම ආණ්ඩුව ජනතාව වෙනුවෙන් වැඩ කරනවා ප්‍රාදේශ සභාව පවුල වෙනුවෙන් වැඩ කරනවා. දන්නවනේ. ඉතින් හරියනවා හරියන්නේ නෑනේ. ඒ නිසා මේ ඡන්දේ මේ මැයි මාසේ 6 වෙනිදා අපි මේ තියලා තියෙන ශක්තිමත් පියවර මේ කෙටි කාලයක ආණ්ඩුවක් හොඳේ අවුරුදු 76යි. ඒගොල්ලන්ට අපිට මාස 6යි. හොඳට මතක තියාගන්න. හරිද? ඒගොල්ලන්ට අවුරුදු 76යි. හොඳේ. ඉතින් මාස 6යි.